Productions. අදවත් වැඩිපුර බිත්තර ටිකක් දාන්න කොල්ලනේ. ආනේ වැරදුනා කෙල්ලනේ. තමන් ඉවරයි. අපි හැත්තර කණ්ඩ දෙන විතරයි. කවුද බං ඒ උදේ පාන්දර කඩාපාත්තනේ මෙහෙට? මුදලාලි කුකුල් පාම්මයක් තියෙන මේද? මගේ තමා මහත්තයා. මොකද දන්නේ කාරණාවනේ. මුදලාලි මේ කාරණාව ගැන පොඩ්ඩක් වාඩි වෙලා කතා කරමු. අනේ මහත්තයා ගත්තම දුර පොඩ්ඩක් ඉන්න. මේ මුදලාලි කාරණාව. දැන් මේ පැත්තේ තියෙන අනිත් පාම් බලද්දී ඔබතුමාගේ පාම් එකේ බිත්තර අනිත් පාම් වල බිත්තර වලට වැඩිය විශාල. අනිත් එක තමයි මුදලාලි ඔබතුමාගේ බිත්තර වලට තමයි මාකට් එකේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. මොකක්ද ඒකට හේතුව? මහත්තයාට කියන්නේ මහත්තයෝ මේ අහලගම් 7ක නෑ මගේ බිත්තර වල ගහන්න බිත්තරයක්. ඒකනේ. මහත්තයාට කියන්න මහත්තයෝ මගේ කිකිලෝලික මාසෙට බිත්තර ලස්ස 2ක් විතර දානවා. මං ලක්ෂ 60ක් විතර එකකින් මාසෙට ආදායමක් ගන්නවා මහත්තයා. අනිත් එක මහත්තයෝ මහත්තයාට කියන්න මේ ගමේ තියෙන ලොකුම ෆාම් එක තියෙන්නේ මට. අර එහා පැත්තේ තට්ටු දෙකේ බිල්ඩින් එකක් ගන්න තියෙන්නේ. අනිත් එක තමයි මහත්තයෝ ඇති මුදලාලි ඇති අපිට ඕනි විස්තර ටික ඔයා ඕනවටත් වැඩිය දුන්නා. මුදලාලි මම ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් මේ ලබන මාසේ ඉඳලා ආදායම් බදු ගෙනල්ලා හැච්චෙන්නකෝ. මීට කලින් ගෙවලත් නැහැනේ. නෑ මහත්තයා මම මේ කියන්නේ ඇති මුදලාලි අපි එහෙනම් ගිහිල්ලා එන්න. මැනිකේ මට වාඩි කරගන්න තියා කන්ද. ඒ පාර මොන මරාලද්ද පාත් වෙන්න හදන්නේ. කවුරු ආව කමන්නේ කල්පනායෙන් උත්තර දෙන්න ඕන. මහත්මයා මේද කුකුල් පාම්මක් ඉන්නේ. මොකද්ද බං ඒක කුණු හර්ප? මොකද්ද මහත්තයා කිව්වේ? නෑ මම මේ හැම කුකුල් පාම් එක තියන්නේ මේකද? කුකුල් ෆාම් එක. මේ තමයි මහත්තයා. මොකද්ද කාරණාව? අපි ඉඳගෙන කතා කරමු යා. මේ පාර නම් හොඳට කල්පනා කරලා උත්තර දෙන්න ඕනේ. මොකද්ද මහත්තයෝ කාරණාව? ලොකුන්නේ මන්ට කියන්න ඔයාගේ පාම්මෙන් කිලෝ ඊ දෙනෙක් ඉන්නවද? උන්න කන්න දෙන්නේ මොනවද? මම පොඩ්ඩක් විස්තරයක් කියන්නකෝ. මේකයි මහත්තයෝ. දවසට කාදිකා මැරෙනවා මහත්තයෝ. මුන්ට කන්න මොනවද දෙන්නද මම? ආර්ථිකයේ බිඳුවටම වැල දෙන්න මහත්තයෝ. මට නම් තේරෙන්නේ නැහැ මහත්තයෝ මොකද්ද කරන්න කියලා. මහත්මයෝ අපි ආවේ සත්ත්ව සංවර්ධන දෙපාර්තමේන්තුවෙන්. ඔයාගේ පාම් එකට විරුද්ධව අපිට පැමිණිලි වගේ ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් ඔයා සත්තුන් කූඩු කරලා හදනවා. කන්න දෙන්නේ නැහැ. මුංගෙන් විතර ගන්නවා විතරයි. කන්න දෙන්නේ නැහනේ. දැන් අපිට වාට විරුද්ධව කියාමාගේ ගන්න වෙනවා. මේ මම හිතන්නේ දවසක ඉන්නම් දීගලගෙන මාව ගෙනියන්න. මහත්තයෝ මම කියන්නේ කර කිතිම වැඩ හරියන්නේ නැහැ අත්තිලා උ.
මේ පාර මොකද වෙන්නේ? වරින්කෝ. අයියේ අර කුකුල් ෆාම් එකක් තියෙන්නේ කොහෙද? මේ හරි. මහත්තයෝ මේ මම දන්නේ නැහැ මුන් මොනව කනවද කියලා. උදේ පාන්දර ෆාම් එකෙන් එළියට අරන් ඉඳන් රුපියල් 50 ගාණ දෙනවා තේරෙරම. කැමති දෙයක් කාලේ වරෙන් කියලා. අය ආවද ගෙදර ආවා ෆාම් එක ඇතුළට දාලා දොර ලොක් කරනවා. එතකොට මුන් බුදිය ගන්නවා. ඒ මොකද්ද මං එව්? මං කුකුලන්ගේ ජාතකේ එව්වේ බිත්තර ටිකක් ගන්න යන්නේ. අයියේ මම මේ බිත්තර ටිකක් ගන්න කියලා. මහත්තයෝ මේ පලයන්ට කපනත්තෝ. අනේ අය ගන්න බයි.